ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් ITR Pro YouTube channel එකේ ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාවනේ අද ගෙනලා තියෙන්නේ ඔයාලට මාකට් එකේ ඉතාම අඩු ප්‍රයිස් එකකට මිලදී ගන්න පුළුවන් T800 කියන ස්මාර්ට් වොච් එක ගැන full review එකක්. ඉතින් යාවනේ අද අපි මේ වොච් එක ගැන full review එකක් බලනවා. ඉතින් අපි අද බලනවා මේ වොච් එක ඇත්තටම අපි ගෙවන ගන්නට වටිනවද? ඒ වගේම මේ අඩු මුදලකට අපිට මොන වගේ ෆීචර්ස් ද මේ වොච් එකෙන් දීලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි යාළුවනේ මේ වොච් එකේ තව හැමෝටම පොදු එක ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මම ඒකත් මේ වීඩියෝ එක මැදදී කියන්නම්. මේක අපි හැමෝටම වටින ඔප්ෂන් එකක් ඇත්තටම මේ වොච් එකෙන් දීලා තියෙන. මේ වගේ අඩු මුදලකට ගන්න පුළුවන් වොච් එකක ඇත්තටම අපිට හොඳ ෆන්ක්ෂන්ස් තියෙනවද කියලා අපි අද බලමු. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හරි ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපිට අපේ වොච් එක පැක් කරලා එවලා තියෙන්නේ. අපි දැන් මේ කවර් එක අයින් කරගමු. ඉතින් යාළුවනේ මේ වගේ හොඳට කවර් කරලා තමයි අපේ වොච් එක මේ විදිහට අපිට එවන්නේ. හරි. ඉතින් ඔයාලා දන්නවා ඇති ඩරාස් එකේ තියෙන සමහර ප්‍රොඩක්ට්ස් අපිට ඕඩර් එකේදී ගොඩක් වෙලාවට ඒ බොක්ස් එකට ඩැමේජ් වෙලා තියෙන. ඒ වගේම සමහරවිට ඒ බොක්ස් එක ඇතුලේ තියෙන ඒ ප්‍රොඩක්ට් එකට ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ එහෙම කිසිම ඩැමේජ් එකක් නැහැ. අඩුම බොක්ස් එකකටවත් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව මෙයා ඉතාමත් හොඳට අපිට ඕඩර් එකේ එවලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ බොක්ස් එකේ මේ වොච් එක ගැනත් තොරතුරු ටිකක් දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ තියෙන තවත් හොඳ දෙයක් තමයි මේකේ වයර්ලස් චාර්ජින් පහසුකම දීලා තියෙනවා අපිට. ඉතින් යාළුවනේ මේ ඔයාලට පේනවා ඇති මේ බොක්ස් එකේ වයර්ලස් චාර්ජ් එකේ ඉමේජ් එකකුත් තියෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් මේ බොක්ස් එකත් අන්බොක්ස් කරගෙන අපේ වොච් එක බලමු. හරි. ඉතින් ඔයාලා දැක්ක ඇති මේ වොච් එක අන්බොක්ස් කරද්දිම අපිට මේකේ යූසර් මැනුවල් එකක් තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් හොඳ දෙයක්. මොකද ගොඩක් ඩරාස් ප්‍රොඩක්ට් වල සමහර ගොඩක් ඒ වගේ යූසර් මැනුවල් නැහැ. හරි. ඉතින් යාළුවනේ මේක ලැන්ග්වේජ් දෙකකින් වගේ තියෙනවා. මේක ඉස්සෙල්ලම චයිනීස්ද ජපනීස්ද දන්නේ චයිනීස් වෙන්න ඇති. කොහමද ඉංග්‍රීසි වලිමුත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ යූසර් මැනුවල් එකෙත් වොච් එක ගැන තොරතුරු කිහිපයක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඇත්තට මේක ගොඩක් හොඳ දෙයක්. යූසර් මැනුවල් එකක් එවන එක. හරි. අපි දැන් යූසර් මැනුවල් එක පැත්තකින් තියාගමු. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති අපේ වොච් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට එවලා දිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කිසිම ඩැමේජ් එකක් නැහැ වොච් එකටත්. ඉතින් යාළුවනේ ගොඩක් හොඳට අපේ වොච් එක එවලා දිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ස්ට්‍රැප් දෙක. ඉතින් මේ විදිහට ස්ට්‍රැප් දෙකත් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ස්ට්‍රැප් දෙකක්. හරි. ඉතින් යාළුවනේ මේක අපිට වොච් එකට හම්බෙලා තියෙන වයර්ලස් චාර්ජ් එක. ඉතින් ඔයාලට පේනවා වයර්ලස් චාර්ජ් එකත් සාමාන්‍ය හොඳයි. අපි කෝකටත් මේක charge කරලාම බලමු. ඉතින් යාළුවනේ මෙන්න තියෙනවා අපේ වොච් එක. ඉතින් යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න ඕන. මේ වොච් එක එද්දිම charge එකෙන් නෙමෙයි එන්නේ. ඉතින් ඔයාලට මේකේ back side එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට කවර් එක ගලවන්න පුළුවන්. මේකේ back side එකේ මේ තියෙන light හතරක් වගේ ඒක sensors හතරක් කියනවා. ඉතින් ඒක හරියද දන්නේ නැහැ. ඉතින් මං කිව්වා වගේ මේක මම charge කරගන්න උනා මට මේක use කරන්න. මොකද මෙයාලා ඒවද්දිම අපිට charge කරලා එවන්නේ නැහැ. අපිම තමයි charge කරගන්න ඕන. හරි. ඉතින් යාළුවනේ මේ විදිහට මම දැන් මගේ watch එකට strap දෙකත් set කරගන්නවා. එක strap එකක් නම් වැරදියට set කරලා තියෙන්නේ. මම ඒක ආයෙත් හරි ගස්ස ගන්නම්. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට මම ඒකත් හරියට set කරගත්තා. හරි. ඉතින් යාළුවනේ අපේ වොච් එක ගත්තොත් එහෙම වොච් එකේ වොච් ෆේසස් ගොඩක් තියෙනවා. ඒ වගේම මේකට ඇප් එකක් එනවා. ඒ ඇප් එකත් මම ඩවුන්ලෝඩ් කරගන්න විදිය වීඩියෝ එකේම පෙන්නනවා. හරි. ඉතින් යාළුවනේ මේ වගේ අපිට මේකේ ෆේසස් ගොඩක් තියෙනවා. ඒක අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේක ගත්ත ගමම්ම වගේ නිකම ටච් කරලා බැලුවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ ඔහම ටච් කරාම මෙනු එක නම් නෙවෙයි යාළුවනේ මේක සාමාන්‍යයෙන් ෂෝට් කට් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති කැල්කියුලේටර් ඒ වගේම කැලෙන්ඩර් වගේ අපිට ඔප්ෂන් ටිකක් මේ වොච් එකේ දීලා තියෙනවා. ඉතින් මේක නිකන් ෂෝට් කට් එකක් වගේ තමයි. ඉතින් යාළුවනේ විතරක් නෙවෙයි මේක අපිට වෙදර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් අපිට මේකේ දීලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මේකේ මෙනු එක කොහොමද කියලා. මේ විදිහට ක්ලික් කරාම ඔයාලට මේක මෙනු එකට යන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන මෙනු එකක් තියෙනවා. ඉතින් මේ මෙනු එකෙත් ස්ටයිල් පහක් තියෙනවා. යාළුවනේ මම ඒ ස්ටයිල් පහත් චේන්ජ් කරන හැටි ඔයාලට ඉස්සරහට මේ වීඩියෝ එකේ පෙන්නන්න. ඉතින් යාළුවනේ මේකේ ඊටමත් ගොඩක් හොඳ මෙනු එකක් තමයි අපිට දීලා තියෙන්නේ. ඇත්තට මේකේ ස්ටයිල් එක ලස්සනයි. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේ විදිහට ගේම් එකකුත් දීලා තියෙනවා.
ඉතින් මේක නිකන් ස්නෙක් ගේම් එකක්. ඉතින් ඔයාලා දන්නවා ඇති පොඩි කාලේ ඔය Nokia ෆෝන් වගේ යූස් කරපු කට්ටිය ගොඩක් දන්නවා මේ ස්නෙක් ගේම් එක ගැන. ඉතින් ආවනේ මේකේ ඒ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ වුණාට මේක ගේම් එකක් ප්ලේ කරන්න හොඳ ඔරලෝසුවක් නෙවෙයි. හරි. ඉතින් ආවනේ මේ විදිහට ඔයාලට මේ ගේම් එකත් මේක ප්ලේ කරගන්න පුළුවන් ඔය කම්මැලි වලට. ඉතින් ආවනේ ඔයාලට මේකේ මේ විදිහට ස්ටාර්ට් කියලා කැමරා එකක් හම්බ වෙනවා. මේක අපි ඇප් එක කනෙක්ට් කරගත්තට පස්සේ මේක වොච් එක අපේ ෆෝන් එකට කනෙක්ට් කරගත්තට පස්සේ අපේ මේක ස්ටාර්ට් කියන එකේ බුවම අපේ කැමරා එක තමයි මේකේ ඕපන් වෙන්නේ. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ කැමරා එක තමයි මේකේ ඕපන් වෙන්නේ. ඉතින් ආවනේ මේ විදිහට මේකේ අපිට ෆෝන් එක වගේම නොටිෆිකේෂන් බාර් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මම දැන් මේ ඔන් කරේ මේකේ තියෙන ටෝච් එක. මේකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ ටෝච් එකෙන් නම්. ඉතින් ආවනේ මේ වගේ ඔප්ෂන් ටිකකුත් ඒකේ දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේවත් යූස් කරන්න පුළුවන්. ඉතින් ආවනේ මේක කියන්න තරම් නම් ලොකු වරදක් නැහැ. ඉතින් ආවනේ මේකේ තියෙන වටිනම ඔප්ෂන් එක තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලා දන්නවා ඇති අපි හැමෝටම තියෙන එක පොදු ප්‍රශ්නයක් තමයි මොකක් හරි වැඩකට යදි නැත්තම් නිකන් හරි ඉද්දි අපේ ෆෝන් එක තියෙන තැන අමතක වෙනවා. ඉතින් මේකෙන් ඒකට හොඳ ඔප්ෂන් එකක් අපිට දීලා තියෙනවා. ඉතින් ආවනේ මේක අපේ ෆෝන් එක කනෙක්ට් කරලා තිබ්බම ඒ කියන්නේ කනෙක්ට් කරලා තියලා අපි මේක දැන් මෙන්න මෙහෙම ගිහලා මේකේ මේ ඇප් එක ඕපන් කරලා ස්ටාර්ට් දුන්නම ඔන්න බලන්න වෙන දේ. හරිද? ස්ටාර්ට් දුන්නම අපේ ෆෝන් එකේ ඇලාම් සවුන්ඩ් එකක් ඇහෙනවා. ඒකෙන් අපිට ෆෝන් එක තියෙන තැන හොයාගන්න ලේසි වෙනවා. හරියාවනේ ඔයාලා ඉස්සෙල්ලම ඔයාලගේ QR කෝඩ් එක ස්කෑන් කරගන්න ඕන. ඉතින් ඔයාලා ඒකට ඔයාලගේ වොච් එක ගන්න වොච් එක අරගෙන ඒකේ QR කෝඩ් එක ඔයාලා ස්කෑන් කරගන්න ඕන. මෙන්න මේ විදිහට QR කෝඩ් එක ස්කෑන් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඕපන් ලින්ක් කියලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ආවනේ ඔයාලා මෙන්න මේ විදිහට සයිට් එකකට ගෙනියයි. හරි. මේ පේජ් එකේ ඔයාලගේ Android න Android දෙන්න, Apple න Apple දෙන්න. හරි මම දැන් Android ඉන්න Android දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතන install කියලා දෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඒක install කරන්න. හරි. install කරාට පස්සේ ඒක open කරගන්න. හරි ඉතින් ආවනේ මේ විදිහට දැන් අපි app එක open කරගන්නවා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති app එකේ interface එක. ඉතින් මේ විදිහට තමයි app එකේ interface එක තියෙන්නේ. ඉතින් ආවනේ ඔයාලට මෙන්න මේ විදිහට option කීපයක් තියෙනවා. මේවට ගිහලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් app එකේ version එක මෙතන පෙන්නනවා. හරි. ඊට අමතරව යාළුවනේ මෙන්න මෙතන message push කියලා තියෙනවා. ඊට අමතරව dial setting, reset device, remove other, ඊට පස්සේ OTA update කියලා තියෙනවා, background setting තියෙනවා, privacy setting වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන තව activities තියෙනවා. ඒ වගේම මෙතන profile කියන එකට ගියාම මේ විදිහට user profile එකත් බලා ගන්න පුළුවන් ඔයාලට. හරි. ඉතින් යාළුවනේ ඔයාලට මෙතන ඔයාලගේ details ටික දෙන්න පුළුවන්, nickname එකක් දෙන්න පුළුවන්, avatar එකක් දෙන්න පුළුවන්. ඒ වගේ ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ කොහොමද මේ විදිහට වොච් එකේ පෙන්නන wallpaper එක වෙනස් කරන්න කියලා. ඉතින් මෙන්න මෙතන dial setting වලට යන්න මම ආයෙත් පෙන්නන්නම්. මෙතන dial setting වලට යන්න. හරිද? හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන අපිට ගොඩක් මේ වගේ background පෙන්නනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම දැන් මේක තමයි දාගෙන ඉන්නේ. ඉතින් මේක වෙනස් වෙනවා. ඉතින් ඔයාලා කැමති ගම් මේ විදිහට select කරලා දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන කැමති එකක් තෝරන්න පුළුවන්. ඉතින් යාවනේ මම මෙන්න මේක දෙනවා. ඊට පස්සේ යාවනේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ විදිහට change dial දෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අපේ ඒ කියන්නේ ඔයාලගේ ෆොටෝ එකක් මේකට දාගන්න. හරිද? දැන් මට ඒක ඕනේ නැහැ. මම දැන් අර විදිහට දාගන්න එක ඔයාලට පෙන්නන්නම්. හරි. මෙන්න මේක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන loading කියලා මෙන්න මේ විදිහට load වෙනවා. හරි. ඊට පස්සේ got it දෙන්න. හරි. ඊට පස්සේ යාවනේ මෙන්න මේක 100ට එකක් වගේ පෙන්වන්නේ. ඒ කියන්නේ 100ට 100 වෙනකන් ඉන්න ඕන. එතකොට ඔයාලගේ watch එකෙත් මේ විදිහට එකක් වැටේ. The watch face in transfer කියලා වෙන්න ඇති. trans කියලා තමයි ඉතින් ටික ඩොට් ටිකක් වැටලා තියෙන්නේ. ඉතින් එහෙම ඔයාලගෙත් watch එකේ වැටෙනවා ඇති. මේක ඉතින් යවනේ 100ට 100ක් යනකම් ඉන්න ඕන ඔයාලට. ඔයාලට මෙතන කැමති එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මේක මෙහෙමම තියනවා. ඉතින් යවනේ ඊට පස්සේ මම මේකෙන් බෑක් වෙනවා. ඉතින් ඔයාලට මේ පේනවනේ ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ ෆොටෝ එකක් උනම් මේකට දාගන්න පුළුවන්. හරි. ඉතින් යාවනේ මේක දැන් ඔයාලට මේ ඔයාලගේ ඒ කියන්නේ
වොච් එකේ වෙලාව පෙන්වන බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන හැටිත් කියලා දුන්නා. ඉතින් ගොඩක් කට්ටියට මේක හොයාගන්න බැරි මෙතන ඩයල් සෙටින් කියන එක තමයි ඒකේ තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට මේක Bluetooth උනත් කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් යාවනේ එච්චර තමයි මේ ඇප් එකෙත් වැඩි දෙයක් නැහැ ඉතින්. ඉතින් මෙතන බෑග්ග්‍රවුන්ඩ් සෙටින් තියෙනවා, ප්‍රයිවසි සෙටින් ඔයාලට හදාගන්න පුළුවන්, ඒවා බලන්න පුළුවන්. ඉතින් යාවනේ කොහොම හරි ඔයාලට දැන් මේ ඇප් එකෙමුත් ඔයාලට මේක ECG එකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ දෙන ඩීටේල්ස් හරියටම හරිද කියන එක අපිට කියන්න බෑ. මම මේකේ සාමාන්‍යයෙන් ගන්න කලින් මේකේ රිවිව්ස් ටිකක් බැලුවා. ඇත්තටම මේකේ තියෙන සෙන්සර්ස් පවා නිකන් ලයිට් 4ක් වගේ තමයි කියලා කියන්නේ. මොන වුණත් මේ වගේ ලෝ බජට් වොච් එකක ඇත්තම සෙන්සර්ස් තියෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ. කෝකටත් මම මාසයක් විතර යූස් කරලා ඉවරලා එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් යවනේ මම මේ වොච් එක ඕඩර් කරේ රුපියල් 800 ගානකට. ඉතින් කොහොම හරි ඩෙලිවරි ෆී එකත් එක්ක රුපියල් 1059ක් විතර ටෝටල් එක වුණා. ඉතින් යවනේ මේ වගේ අඩු මුදලකට මේ වොච් එකේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා ඇත්තටම. ඉතින් යවනේ මේ වොච් එකේ අපිට වයර්ලස් චාර්ජින් පහසුකම දීලා තියෙනවා. ඒ වගේම ෆිට්නස් ට්‍රැකින්, ස්ටෙප්ස්, heart rate, sleep monitor කරගන්න පුළුවන්. ඒ වගේම notifications, call, message, එතකොට WhatsApp message ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ notifications බලන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට මේකේ Bluetooth call support කරනවා. ඒ වගේම අපිට music අහන්න පුළුවන්. ඒ වගේම මේකේ multiple watch faces තියෙනවා. ඒ වගේම waterproof කියලාත් ගහලා තියෙනවා. හැබැයි මේක waterproofම කියන්න බෑ අපිට. ඒ වගේම තමයි ආවනේ මේකට අපිට ඇප් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ වගේ පොඩි මුදලකට ගන්න පුළුවන් low budget watch එකකට ඇප් එකකුත් හම්බෙලා තියෙනවා. මේ ඇප් එකෙමුත් අපිට watch එකේ features control කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ wallpaper එකකුණත් දාගන්න පුළුවන්. ඉතින් යාවනේ මේ වගේ ගොඩක් ඒවා මේකේ හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ battery life එක ගත්තොත් එහෙම ඔයාලා වෙලාව බලන්න විතරක් තියාගන්න ඕන නම් ඔයාලා මේක දවසක් දෙකක් වගේ තියාගන්න පුළුවන්. ඉතින් යාවනේ ඒත් එක්ක බැලුවම මේක මේ ගානට පාඩු නෑ. යාවනේ මේ watch එක ගන්න කලින් අන්න ඒවා ගැනත් අනිවාර්යෙන් හිතන්න. ඉතින් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයාලා low budget එකකට smart watch එකක් හොයනවා නම් මේ වගේ පොඩි මුදලකට smart watch එකක් හොයනවා නම් මේ watch එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි යාවනේ මේකේ මම ගත්ත ගමන් නම් නිකන් ලැග් එකක් වගේ තිබ්බා. කොහොම හරි මේ watch එකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා දැන් හිතන්නකෝ ඔයාලා දැන් fitness tracking එතකොට ඔයාලා නිකන් heart rate එක වගේ ඔයාලගේ හරිම details බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ watch එක. ඉතින් ඔයාලා ඊට වඩා හොඳ watch එකක් ගන්න. ඉතින් මේ watch එක එහෙම කට්ටියට රෙකමන්ඩ් කරන්න බෑ. ඔයාලා වැඩියෙන් වේදම් කරලා ගන්න පුළුවන් නම් මේ watch එක ගන්න එපා, වෙන watch එකක් ගන්න. ඉතින් low budget නම් නිකන් ඔරලෝසුවේ කියන්නේ නිකන් smart watch එකක් වගේ තියෙන්න වගේ ගන්න කැමති කට්ටියට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් යාවනේ මේක කියන්නේ කියලා අඩුපාඩුකුත් නෑ වැඩි. අර සෙන්සර්ස් නම් ඇත්තටම යාවනේ මේකේ බොරු ඒවා වෙන්න ඕන. ඉතින් යාවනේ මම දැන් මේ watch එකේ තියෙන වාසි අවාසි දෙකම ඔයාලට පැහැදිලි කරා. ඉතින් ඒ අනුව ඔයාලා හිතන්න මේක ඔයාලට හොඳද ගන්න නැද්ද කියන එක. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් low budget එකට වගේ හොයනවා නම් ඒ low budget watch එකක්, smart watch එකක් ඉතාමත් අඩු මුදලකට ගන්න පුළුවන් smart watch එකක් හොයනවා නම් මේක ගන්න පුළුවන්. හැබැයි යාවනේ මේක battery life එක උනත් ගොඩ කාලයක් තියෙයිද දන්නේ ඉක්මනටම බහි. මොකද මේක low budget smart watch එකක් සහ මේක ඇත්තටම අපිට හොඳ features ටිකක් දීලා තියෙනවා. ඉතින් මේක පාඩුයි කියන්න බෑ. ඇත්තටම අපිට ගානට සාධාරණයක් කරලා තියෙනවා මේ වගේ ගානකට. ඒ අපිට app එකකුත් දීලා ඒ app එකෙන් අපිට watch එකත් control කරන්න පුළුවන්. ඒ වගේම අපිට තව හොඳ option එකක් දීලා තියෙනවා. මම කලිනුත් කිව්වා අපේ ගොඩක් කට්ටිය තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි phone එක වැඩකට යන්න හම්බෙද්දී අමතක වෙනවා. ඒකටත් මෙයාලා හොඳ option එකක් දීලා තියෙනවා. ඉතින් යාවනේ ඒත් එක්කම බැලුවම ඇත්තටම මේක හොඳ ඔරලෝසුවක්. ඉතින් low budget වගේ ගන්නවා නම් මම යාළුවට මේක recommend කරනවා. මොන වුණත් මට මේක link එක දාන්න බෑ. මොකද මම මේක දවස් දෙකක් වගේ experience එකක් ගත්තේ. ඉතින් මම මේක මාසෙක වගේ experience එකක් අරගෙන අනිවාර්යෙන් ඔයාලට ඒකේ review එකක් ගේන්න. ඉතින් යාවනේ අද watch එක ගැන මෙච්චරයි අපිට review කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා තාම අපි subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපිව like කරන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස comment කරගෙන යන්න අමතක කරන්නත් එපා. මේ watch එක ඔයාලා අරන් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ experience එකත් comment එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් යාවනේ අලුත් වීඩියෝ එකේ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.